දැන් මනෝ ඒක සංචේතනික ආහාර කියන්නේ දැන් හැමතිස්සෙම දැන් මෙතන ඇවිල්ලා සිත කියලා දෙයක් නැහැනේ. මේ ගඟ ගලනවා වැස්ස වහිනවා වගේ සිත කියන්නේ ප්‍රොසෙස් එකක්නේ. හ්ම්. එතකොට සිත ඊගාව එක ඉල්ලනවනේ. සිත ඉල්ලනවා ඊගාව ආහාරය ඉල්ලනවනේ සිතට. ඔව්. ඊගාව එක දෙන්න ඕනනේ. හ්ම්. එතකොට සිතට ඒක දුන්නේ නැත්තම් සිත මේ එතකොට මේ කම්ෆර්ටබල් නෑනේ. සිත එහෙමයි. සිත එතකොට විඳවනවනේ. එතන නිකන් මතුවෙනවා අර නිකන් එක්ක කලබලයක් වගේ හරි නිකන් පාළුවක් තනිකමක් වගේ හරි පාවිච්චි කර මොකක් හරි ඔය වගේකින් දැන් ඒ ආහාර නැති නිසානේ. නෑ හරි මොන නැති. ඔතන තමයි කතාව තියෙන්නේ. මනෝ සංචේතනික ආහාර. දැන් එතකොට දැන් හොඳටම දැන ළමයෙක් එමු ඉන්නවනම් දැන් ළමයාගේ කතාව මේකයි. හොඳට තේරෙනවනේ අම්මට දන්නවනේ. ඒ වගේ දැන් ධර්මයේ දකින්නවා කියනකො. දැන් සිතේ කතාව දැන් කබලින්ක ආහාර කයට දෙනවා වගේම සිතට දැන් මේ හැමතිස්සම සිත එක්ක ඊගාවට උයන එකද ඊගාවට අතු ගන්න එකද ඊගාවට මොකද්ද කරන්නේ? ඔක සිත ඉල්ලනවනේ. අහනවනේ සිත. එතකොට ඒක එකයි දැන් අපි ඊකට මේ කියලා මොකක් හරි එකක් තියෙනවා. මොකක්වත් නැති වුණොත් සිත නිකන් අවුල් වගේ. සිත නිකන් වේලිච්ච බොංචි කරලක් වගේ ඇකිලෙනවා. එතකොට දැන් මනෝ සංචේතනික ආහාර සිතට දෙන්නත් ඕන. ඒක තමයි කියලා දුන්නේ එතන ආයතන කලවණකරණය කරන තැන. ඒක කම්ෆර්ටබල් විදියට. ඒ කියන්නේ ඔබ මේ ධාම දැක්කට පස්සේ මොකටද ඔබ දුක් විඳින්නේ? ඕකයි. ඔබ මේ ධාම දැක්කට පස්සේ මොකටද ඔබ දුක් විඳින්නේ? ඉතින් හරි සතුටින් ඉන්න පුළුවන් සැනසීමෙන්. ඇයි? කොතනම ප්‍රශ්නයක් නැහැ නේ. සිතේ ස්වභාවය වැස්ස වහිනවා වගේ ගඟ ගලනවා වගේ. ඉතින් සිත කියලා දෙයක් නැහැ නේ. ඔය ප්‍රොසෙස් එක නිති ඊගාව එක කොහොමද සිතට එනවනේ. ඒ කොහොමද සිතට අපි එක ලෑස්ති කරලා තියාගන්න එපා. එහෙම නැත්නම් සිත සතුටු වෙන්නේ නැහැ. ඔය අඩුතරමින් මොකක් හරි ගමන් තේරුණාද? මේක දැක්කට පස්සේ ඇත්තම කිව්වොත් දැන් ප්‍රොඩියුසර් කියන්නේ ඇක්ටර් නෙමෙයිනේ. අහුවෙලා නැහනේ. සිතට අහුවෙලා නැහැ, රැවටිලා නැහැ. ප්‍රොඩියුසර් කියන්නේ එයා දකිනවා. සිතට දැන් ආහාරයක් ඉල්ලනවා කියලා. දැන් මේකට කන්න දෙන්න ඕනේ කිව්වේ. දැන් අත්තන. දැන් අපි කන්නේ නැහනේ. දැන් මේකට දෙන්නේ. මේකට කියන්නේ කයට. දැන් මේකට මොනවද වැඩක් නැහනේ මොනවද දුන්නත් මේක නිකන් පිංගුත්තරය වගේ ගිලලා ලොකු බඩකුත් දාගෙන අන්තිමට එල්ලගෙන යන්න බෑනේ. ඊට පස්සේ ඊට වැඩිය හොඳයි මේකට පොඩ්ඩක් දුන්නාම ඉවරයි. දැන් මොකාටද දෙන්නේ? පොඩ්ඩක් දෙන්නේ. මටද? නෑ. මේකට. මේකට කියන්නේ මගේ කයද නෑනේ පිටේකෙක් වගේ. මේක බානේ මේක නිකන් පෙරේතයාගේ ගිලිනවා කියලා මේකට පොඩ්ඩක් දෙන්න ඕන. ඒක කන්ට්‍රෝල් කරන්න නේද දැන් අපි සමහරට ඒක කන්ට්‍රෝල් කියන්නේ දැන් අර අපි සාමාන්‍ය වේල් තුන කන්නේ පුරුද්දටනේ බඩගින්නට. දැන් ආකල්පමය පරිවර්තනයක් මෙතන දැන් සිද්ධ වෙනවා. ඔව්. ඒ කියන්නේ මේකට කියන වචනේ. ඉතින් හිතලා බලන්නකෝ. දැන් මම කරනවා මම ඇවිදිනවා මම කරනවට වැඩිය මේකට දෙන්න ඕනේ. මේකට පොඩ්ඩක් අමාරු මේක පොඩ්ඩක් টয়ලට් එකට එක්කගෙන යන්න ඕනේ. අන්න ඒ වගේ. ඒ වගේ මේකට ඕන ටික දීලා බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට අසන්ති ඔය සිතුවිලි හිතන රටාව වෙනස් වෙච්ච ගමම මගේ මිදෙනවනේ මම. මේක ආරයන්නාසේගේ ලොකු පරීක්ෂණයක් තියෙනවා මේක ඇතුලේ. මේ සත්‍ය දැන් සංගවගෙන හිටපු ගොඩක් අරගෙන තුරුපු ටිකක් තියෙනවා කියලා යුද්ධය අවසාන මොහොතේදී ගහනකොට ඒ වගේ එකක් තියෙනවා මෙතන. සමහර තුරුපු ප්‍රසිද්ධිය සූම් එකේ කියන්න බෑ. හැබැයි මේක මාර යුද්ධයක් තමයි. දැන් මේ කාත් එක්කද යුද්ධ කරන්නේ මාත් එක්ක. කවුද යුද්ධ කරන්නේ මම. මොකද්ද මේ කරන යුද්ධේ? අර ඒක තමයි මම මගෙන් මිදුණු දවසට මම නේද? ලොවෙන් මිදුණු දවසට මම ඔබෙන් මිදුණු දවසට නේද? සනසින් සුසුමෙන් සනසනවා. මොකක්ද ඒකේ තේරුම? ඒකේ තේරුම ඇත්තටම අර ඔබමයි මාමයි ඔබ කිව්වා වගේ. දෙන්නෙක් නෑ කිව්වා. ඔය ඔබමයි මාමයි ඔබ කියන්නේ මේ කතාව මිට කලින් කිව්වනේ. ඉන්දියාවේ සුදු පාලනයේ කාලේ සුද්දෙක් ඉන්දියානු ජාතිකයෙකුට වෙඩිල්ලක් තියෙනවා. වෙඩිල්ලක් තියලා ඇත්තට මේ ඉන්දියානු ජාතිකයා මිය යනවා. ඊට පස්සේ මේ සුද්දා ගිහිල්ලා ඔය ඉන්දියානු ජාතිකයාගෙන් අහනවා ඔබ කවුද කියලා. එතකොට ඒ ඉන්දියානු ජාතිකයා කියනවා ඔබමයි මා කියලා. ඊට පස්සේ සුද්දා නිකන් කරකොලත් හැරියා. සුද්දා බලමු මේ මොකක්ද කිව්වේ කියලා. එයා වෙඩි තියලා තියෙන යාටමයි වගේ. ඇත්තම කිව්වොත් මෙන්න මේක තමයි ආරයන්සේ මෙතනට ගියේ ඉන්නේ ඔබමයි මාමයි ඔබ කියලා.
ආනසේ එක එක විලාවට එක එක විදියට අත්දකින්න දේ අරසේ දැකපු දේ කිව්වේ ඔබමයි මාමයි ඔබ. ඔබෙන් තොර මම නැහැ කිව්වේ. මේ කතාව මෙන්න මෙහෙමයි. දැන් ලෝකේ නැත්තම් ඔබත් නැහැ. ලෝකේ ඔබයි කියලා දෙන්නෙකුත් නැහැ. උදාහරණයක් ඇසට පේනවා. කනට ඇහෙනවා. නාසයට දැනෙනවා. දිවට දැනෙනවා, කයට දැනෙනවා. සිතට හිතෙනවා. දැන් අපි බලමු. පේන්නේ නැත්තම් ඇස් අන්ධයි. ඇහෙන්නේ නැත්තම් කම්බීරි. ආයතනෙ වැඩ කරන්නේ නැත්තම් ඔබ ඉන්නේ අභ්‍යවකාශයේද? අභ්‍යවකාශය වගේ නේ. මේකේ තේරුම ලෝකෙමයි ඔබ කියන්නේ. ආයතනට අසලත ලෝකෝ කිව්වේ ඇයි? ඇසට පේන එක, කනට ඇහෙන එක, දිවට දැනෙන එක, කයට දැනෙන එක, නාසයට දැනෙන එක නැතුනොත් ඔබ නැහැ. ඒකයි ඔබමයි මා කිව්වේ. දැන් ඔබ කියන්නේ කවුද? මේ පේන එක. මම කියන්නේ කවුද? එච්චරයි තියෙන්නේ. වෙන එකක් නෑ. මම කියලා කෙනෙක් නෑ. මම කියන්නේ කාටද? මම කියලා කෙනෙක් මේ කතාවේ නෑ. ඔය පේන දෙයට තමයි මම කියන්නේ. අර රාහුලයට කිව්වනේ. රාහුලේ මේ ලෝකේ කියන්නේ හිතමයි කියලා. දෙකක් නෑ කියලා එකයි කියලා. දෙකක් තියෙනවා නම් ඔබ තාම සත්‍ය අවබෝධ කරලා නෑ. ඒ පෘථග්ජනයට. පෘථග්ජනයට ද්වේතාවක් තියෙනවා. ඒක එතන තියෙනවා මෙතන මම ඉන්නේ. දෙයක් තියෙනවා නම් මමත් ඉන්නවා කියන එක. දැන් අර සාමාන්‍යයෙන් අර පොඩි ළමයි කියනවනේ දෙයක් තියෙනවා ඒ කියන්නේ මමත් ඉන්නවා. හරි ලස්සනයි. බන කියන රටාවල්නේ. වනනවා තේලා ආරංශනේ නැති වෙන්නේ. අරනාංශ දැන් අර මේ සාමාන්‍ය කියන්නේ මනුස්ස මනසකට නමුත් ඕක ගන්න අමාරුයි. අර නොවනින් නෑ මේ ගන්න හැටි තමයි කියලා දෙන්නේ. ගන්න හැටි තමයි කියලා දෙන්නේ. මේ ආරංශ කියන විදිහට හරි පහසුයි. දැන් ආරංශ දැන් දෙයක් කිව්වනේ. දැන් බලමු අපි. දැන් කියපු ටික මොකක්ද කිව්වේ? දැන් මොකද්ද කිව්වේ? මේකට කන්න දෙන්න ඕන. දැන් භාෂාසය රටාව වෙනස් කරන්න කිව්වනේ. ඉතින් රටාව වෙනස් කරන්න. කොහොමද? ඒක අනිත්‍යයට වැඩක් නැහැ. තමන්නේ ඇතුලෙන් එන්නේ. මේකට කන්න දෙන්න ඕන. මේකට වැඩි කවන්න හොඳ නැහැ. ඊගයි. මේක සීනි කැවුවොත් මේකට මේක දැන් මීකිරි කැවුවොත් හරි අයිස්ක්‍රීම් කැවුවොත් හරි මේකට සෙමෙනවා. මේකට ඒක දෙන්නත් හොඳ නැහැ. හරිනේ. එතකොට දැන් මේකට දෙන්නේ. එහෙමයි. ඇත්තට මේ කතාවේ මේක මෙහෙම ගියාම මම නැති වෙනවා. කරලා බලන්න. මේක මමද? මේක මමනේ. දැන් අපි යන්නේ ඔක්කොම මට කියනේ. මමයි කරන්නේ මටයි පේන්නේ මටයි ඇහෙන්නේ මේ ඔක්කොම මමනේ දැන් වැඩේ කරලා තියෙන්නේ. මමනේ විඳවන්නේ. දැන් මේකටනේ ප්‍රශ්න තියෙන්නේ මට නෙමෙයි. දැන් මම කවුද? ඇත්තට මේකේ මම කියන්නේ අවදියට. මම කියන්නේ අවදියට. අවදිය කියන්නේ හීනෙන් අවදි වුණා වගේ ප්‍රොඩියුසර්. නළුවා නෙමෙයි. මේක කියන්නේ නළුවට. එයා රඟපාන. මේක රඟපාන.